අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමේ දෙවන අදියර සඳහා සුදුසුකම් ලාභීන්ගේ නාම ලේඛනය මේ වන විට නිවේදනය කර තිබෙනවා. අදාළ නාම ලේඛනය සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දැන්වීම් පුවරුවේ සහ ග්‍රාම නිලධාරී සහ විෂය භාර ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගේ කාර්යාලවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කර ඇති අතර www.wbp.gov.lk යන සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙබ් අඩවියේද එම නාම ලේඛනය පළ කර තිබෙනවා. දෙවන අදියරේ තොරතුරු එක්රැස් කිරීමේදී ලබා දී ඇති තොරතුරු වල යම් වැරද්දක් වෙනස්කමක් තිබෙන බවට හැඟී යන සහ සුදුසුකම් ලාභීන්ගේ නම් ලැයිස්තුවේ තමාගේ නම සඳහන් වී නොමැති අයදුම් කරුවන්ට අභියාචනාවක් ඉදිරිපත් කළ හැකියි. අස්වැසුම දෙවන අදියර සඳහා මූලික අයදුම් පතක් ඉදිරිපත් කළද නිවාස තොරතුරු එක්රැස් කිරීමට රජයේ ශ්‍රේෂ්ඨ නිලධාරියෙකු තම නිවසට නොපැමිණියේ නම් එවැනි අයදුම් කරුවන්ටද අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. අභියාචනා ගොනු කිරීමට පෙර සියලුම අභියාචනා කරුවන් නිවාස තොරතුරු එක්රැස් කිරීමේදී තම පවුල පිළිබඳව ලබා දුන් තොරතුරු IWMS දත්ත පද්ධතියට පිවිස නිරීක්ෂණය කළ යුතුයි. අභියාචනා කරුවන්ට විරෝධතා ඉදිරිපත් කරන්නන්ට නිල වෙබ් අඩවියට පිවිස අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ මෙනුවට ඇතුළත් වී මාර්ගගත ආකාරයට තමා විසින් අභියාචනා විරෝධතා ඉදිරිපත් කළ හැකියි. මාර්ගගත ක්‍රමයට අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ අයදුම් කරුවන්ට තමා අයත් ප්‍රදේශයේ විධාතා සම්පත් මධ්‍යස්ථානවල සහායද ලබා ගැනීමට හැකියාව තිබෙනවා.